1945 අගෝස්තු 6 වෙනිදා මිනිස් ජීවිත 70,000 ක්ෂණිකව වාෂ්ප කරපු ඒත් එක්කම තවත් මිනිස් ජීවිත සියලුම මිනිස් ජීවිත අහිමි වෙච්ච මිනිස් ජීවිත ගාන 1,40,000ක් වෙච්ච භයානක බෝම්බය හිරෝෂිමා නාගසාකි වලට හෙළන ලද ලිටල් බෝයි ගැන තමයි අද අපි වීඩියෝ එකෙන් කතා කරන්නේ. එතකොට ලිටල් බෝයි හෙළුවේ මොකෙන්ද? B29 Flying Fortress කියන මෙන්න මේ දිගුදුර බෝම්බ හෙළන ගුවන් යානය. එතකොට මේ න්‍යෂ්ටික බෝම්බේ හදලා තියෙන්නේ යුරේනියම් වලින්. එතකොට අපි දන්නවා නාගසාකි වලටත් තව බෝම්බයක් හෙලනවා. ඒක හැදුවේ ප්ලූටෝනියම් වලින්. ඒක කියන්නේ ෆැට්මෑන් කියලා. එතකොට ෆැට්මෑන් ගැන දැනගන්න කැමති කට්ටිය ෆැට්මෑන් කියලා ඉතින් කමෙන්ට් එකක් දාන්න. අපි දැන් වීඩියෝ එකට යමු. මෙහිම අයිලන්ඩ් ඔෆ් ටිනෑන් වල ඉඳලා තමයි හිරෝෂිමා වලට මේ ලිටල් බෝයි කියන බෝම්බේ හෙලන්නේ. එතකොට මේ ලිටල් බෝයි කියන බෝම්බේ හෙලන මෙන්න මේ ප්‍රොජෙක්ට් එකට මේ ඇටොමික් බෝම්බ එක නැත්නම් පළවෙනි න්‍යෂ්ටික බෝම්බේ හදපු ප්‍රොජෙක්ට් එකට අපි කියනවා මෑන්හටන් ප්‍රොජෙක්ට් එක කියලා. ඔයාලා ඕපන්හයිමර් මූවි එක බලලා තියෙනවා නම් මෙයාව දන්නවා. කවුද? ජූලියස් රොබර්ට් ඕපන්හයිමර්. එතකොට මේ ඕපන්හයිමර් තමයි මේ පරමාණු බෝම්බේ පියා කියලා හඳුන්වන්නේ. ඉතින් පරමාණු බෝම්බේ හදන ඩිසයින් ටීම් එකේ ප්‍රධානම කෙනා මෙයා. ඉතින් මෙයා හදන්නේ ලිටල් මෑන් හා ෆැට් බෝයි කියන ලිටල් බෝයි සහ ෆැට් මෑන් කියන දෙකම බෝම්බ හදන්න ප්‍රමුඛත්වය ගන්න මෙන්න මෙයා සහ විද්‍යාඥයින් විශාල පිරිසක් මේකට ප්‍රමුඛත්වය දාන්න. එතකොට මේ ලිටල් බෝයි බෝම්බය ගැන අපි කතා කරන්නේ. එතකොට මේක ඇත්තටම බ්ලාස්ට් උනේ මෙන්න මේ වීඩියෝ එකෙත් එක පෙන්නනවා. ඒක බ්ලාස්ට් උනේ උඩු ගුවනේදී. හරි. උඩු ගුවනේදී තමයි බ්ලාස්ට් වෙන්නේ. ඒ කියන්නේ ඒක හදලා තිබ්බ යම් කිසි උසකට ආවහම පුපුරන්න. යුරේනියම් ගැන කතා කරද්දී කලින් වීඩියෝ එක කතා කරා මේ න්‍යෂ්ටික බලාගාරයක කොහොමද මේ න්‍යෂ්ටික ප්‍රතික්‍රියා වෙන්නේ කියලා. සමහර න්‍යෂ්ටික බලාගාරයකදී වෙන්නේ න්‍යෂ්ටික ප්‍රතික්‍රියා ඉතාමත් පාලිත තත්ත්වයන් නැත්නම් අපි කතා කරා අර කැඩ්මියම් සහ බෝරෝන් කියලා ලෝහ දෙකක් පාවිච්චි කරලා ඒක කන්ට්‍රෝල් කරන හැම වෙලෙම න්‍යෂ්ටික ප්‍රතික්‍රියාව. ඇත්තටම න්‍යෂ්ටික බෝම්බයකදී වෙන්නේ දැන් මේ ලිටල් බෝයි එක ගත්තොත් යුරේනියම් කිලෝග්‍රෑම් 65ක් තිබ්බා. ඒතකොට මේ කිලෝග්‍රෑම් 65ම මොකද වෙන්නේ? න්‍යෂ්ටික ප්‍රතික්‍රියාවට ලක් වෙලා විශාල ශක්තියක් ක්ෂණිකව නිපදවන නිසා තමයි මේ වගේ ලොකු විනාශයක් එක ක්ෂණිකයෙන් මිනිස්සු 70,000ක් වාෂ්ප කරලා විනාශ කරලා දාන්න පුළුවන් තරම් ශක්තියක් නිපද වෙන්නේ. මේ බෝම්බේ හෙලන්නේ මේකේ තියෙන මේකේ සිස්ටම් එකක් තියෙන මේ සිස්ටම් එක නැච්චරම අපිට වැඩක් නැහැ. බැටරියක් සහ රේඩාර් සිස්ටම් එකකින් උස නිර්ණය කරනවා. සාමාන්‍ය අඩි 1500ක වගේ උසකදී බෝම්බේ බ්ලාස්ට් වෙන්න තමයි මෙයාලා මේක හදන්නේ ප්ලෑන් කරන්නේ. ඒකට මේකේ මූලිකවම මේකේ ඩැමේජ් එක වුණා කියලා කියනවා වර්ග කිලෝමීටර් 0.36ක ප්‍රදේශයක් ලොකු ජනාකීර්ණ ප්‍රදේශයක් 3.6කට ලොකු බ්ලාස්ට් එකක් දැන්නවා. ඒත් එක්කම තවත් මේකේ සෙකන්ඩරි බ්ලාස්ට් එක කියන්නේ යම් කිසි ප්‍රමාණයකට අඩුවෙන් බ්ලාස්ට් එක සාමාන්‍ය වර්ග කිලෝමීටර් 8.8කට මේ බ්ලාස්ට් එක ව්‍යාප්ත වෙලා තියෙන. හිතන්න කොච්චර ඩැමේජ් එකක්ද මේක කියලා. ඒත් එක්ක මේකේ විකිරණ ව්‍යාප්ත වෙලා තියෙන වර්ග කිලෝමීටර් 11කට එහා. මේකේ විකිරණ වලින් ලොකු බලපෑමක් වෙලා තියෙන. ඔක්කොම මිනිස්සු අන්තිමට මැරිලා තියෙන ගාන 1,40,000ක් මැරෙනවා. ලේසි පහසු ගානක් නෙවෙයි. මේක මේ සයිස් කම්පැරිසන් එකක් තියෙන. මේ ඉන්නේ අර ප්ලූටෝනියම් බෝම්බය. අපි ඉදිරි වීඩියෝ එකකදී කතා කරන ෆැට්මෑන්. මේ ඉන්නේ අද කතා කරන කතානායකයා ලිටල් බෝයි. ලිටල් බෝයි ගත්තොත් ඇත්තටම විශාලත්වයෙන් ගත්තොත් කුඩයි. දැන් වාහනයක් තියලා බැලුවොත් සාමාන්‍ය මේ SUV එකට සාපේක්ෂව ප්ලූටෝනියම් එක නම් ගොඩක් ලොකු. ඒකනේ ෆැට්මෑන් කියන්නේ. ලිටල් බෝයි ගත්තොත් ඊට වඩා පොඩි. මේ දෙකේ ටෙක්නොලොජි දෙකක් හැබැයි. යුරේනියම් බෝම්බ සහ ෆැට්මෑන් කියන්නේ දෙකක්. ඒකයි මම කිව්වල ෆැට්මෑන් ගැන දැනගන්න කැමති නම් යටින් ෆැට්මෑන් කියලා කමෙන්ට් එකක් දාන්න. ඒතකොට මම දන්නවා ඔයාලා කැමතියි කියලා. ඒතකොට මට වීඩියෝ එකක් හදන්න පුළුවන් වෙනවා. එතකොට මේ බෝම්බේ ගියාම මේ බෝම්බේ ටොන් 4.4ක් බරයි. ඒ කියන්නේ මේක බර බෝම්බයක්. එතකොට මේක ඇතුලේ මේ වින්ග්ස් වලින් කරන්නේ ඇත්තටම මේ වින්ග්ස් වලින් කරන්නේ අර බෝම්බේ අර හෙලන වේගය පාලනය කිරීම සහ ඒක ස්ලෝ කරන එක. එතකොට මේ බෝම්බේ මේ මෙකැනිසම් එක වෙන්නේ මෙහෙමයි. න්‍යෂ්ටික ප්‍රතික්‍රියාව වෙන්නේ මේක ඇත්තටම නිකන් අර සරල මේ ගන් එකක් වගේ. يعني තුවක්කුවක් වගේ තමයි හදලා තියෙන්නේ ඇත්තටම. හරි. තුවක්කුවක් වගේ හදලා තියෙන එක තැනක තියෙන යුරේනියම් 38.4ක් තව තැනක යුරේනියම් තියෙනවා. ඒක අපි ටාගට් රින්ග්ස් කියලා කියන. එතන තියෙනවා 25.6ක්. මේකෙදි කරන්නේ අර මෙන්න මෙතන තියෙන යුරේනියම් ටික මෙන්න මෙතනින් උණ්ඩයක් බ්ලාස්ට් කරලා වේගෙන් ගිහලා මේකේ වදින්න සලස්වනවා. වදින්න සලස්වුවට න්‍යෂ්ටික ප්‍රතික්‍රියාවක් වෙන්න බෑ. න්‍යෂ්ටික ප්‍රතික්‍රියාවක් වෙන්න නම් මොකද්ද තියෙන්න ඕනේ? නියුට්‍රෝන හැදෙන්න නියුට්‍රෝන තියෙන්න ඕනේ. දැන් ඔන්න ටාගට් රින්ග් එකට මේක වදින්න සලස්වනවා. මේක දැන් වේගෙන් මොකද කරන්නේ? මෙතනින් අර හරි ඒක ගානට රේඩාර් සිස්ටම් එකකින් බෝම්බෙට හයි කරලා තියෙන. ඒතර ගානට මොකද වෙන්නේ? මෙතනින් වේගෙන් ඇවිල්ලා මේ යුරේනියම් දෙක එකට ගැටෙනවා. ගැටෙනකොට මෙන්න මෙතන වලට පේනවා ඇති මේ පොලෝනියම් ඉනිෂියේටර්ස් කියලා හතරක් තියෙනවා. මේ පොලෝනියම් ඉනිෂියේටර් වලින් කරන්නේ නියුට්‍රෝන නිදහස් කරනවා. අපි අර කලින් වීඩියෝ එකත් බලුවා. දැන් තව චුට්ටකින් එක ගැන විස්තර කරන්න. න්‍යෂ්ටික ප්‍රතික්‍රියාව වෙන්න නම් යුරේනියම් වල
නියුට්‍රෝන එන්න ඕනේ. ඒතකොට මේ පොලෝනියම් වලින් තමයි නියුට්‍රෝන නිදහස් කරන්නේ. නියුට්‍රෝන නිදහස් කරපුවම මොකද වෙන්නේ? න්‍යෂ්ටික ප්‍රතික්‍රියාව පටන් ගන්නවා. කිසිම පාලනයක් නැහැ. කිසිම කන්ට්‍රෝල් එකක් නැතුව අර කිලෝග්‍රෑම් 65ම එකපාර මොකද වෙන්නේ? විශාල ශක්තියක් නිකුත් කරමින් විශාල හානියක් කරනවා. එතකොට මෙතනදී මොකක්ද වෙන්නේ? එතකොට වෙන්නේ අර මේක අර එක තැනක තියෙන යුරේනියම් කිලෝග්‍රෑම් 35.5 ක්ෂණිකව ඇවිල්ලා අනිත් යුරේනියම් එකේ ගැටෙනකොටම එතනින් අර පොලෝනියම් වලින් මොකද වෙන්නේ? ඒ ගැටෙන වේගෙත් එක්ක නියුට්‍රෝන නිදහස් වෙනවා. නියුට්‍රෝන කියන අංශු නිදහස් වෙච්ච ගම එතන මොකද වෙන්නේ? න්‍යෂ්ටික ප්‍රතික්‍රියාව ආරම්භ වෙනවා. ඕක තමයි වෙච්ච සරලම සිද්ධිය. එතකොට මොකද්ද මේ න්‍යෂ්ටික ප්‍රතික්‍රියාවක් කියන්නේ? මේක අපි කලින් කතා කරලා තියෙන දෙපාරක්ම යුරේනියම් 235 කියන සමස්ථානිකය තමයි මේකට යොදාගන්නේ. යුරේනියම් 235ට අර පොලෝනියම් වලින් එන නියුට්‍රෝන ගැටුණට පස්සේ මොකද වෙන්නේ? විශාල ශක්තියක් එක්ක බේරියම් ක්‍රිප්ටන් කියන මූලද්‍රව්‍ය දෙක වගේම තවත් නියුට්‍රෝන 3ක් නිදහස් කරනවා. තවත් නියුට්‍රෝන 3ක් නිදහස් කරනවා. මේ නියුට්‍රෝන 3 මොකද වෙන්නේ? නෑ පොලෝනියම් වලින් නියුට්‍රෝන දිගටම දෙන්නේ නෑ. පොලෝනියම් වලින් නියුට්‍රෝන කිහිපයක් ලබා දෙනවා යුරේනියම්ට. යුරේනියම් මොකද කරන්නේ? නියුට්‍රෝන ප්‍රතික්‍රියාව ලක් වෙන යුරේනියම් මොකද කරන්නේ? නියුට්‍රෝන නිදහස් කරන ඒ නියුට්‍රෝන තවත් යුරේනියම් පරමාණු වල ගැටෙනවා. ඒ ටික තවත් නියුට්‍රෝන නිදහස් කරන ශක්තියත් එක්ක මේ විදිහට මේක මොකද්ද වෙන්නේ? චේන් රියැක්ෂන් එකක් වගේ ඉදිරියට ගිහිල්ලා කිසිම පාලනයකින් තොරව කිසිම පාලනයක් නැතුව විශාල හානියක් කරලා මිනිස් ජීවිත විශාල සංඛ්‍යාවක් නැති කරනවා 1945 අගෝස්තු 6 වෙනිදා. ඉතින් මිනිස් ඉතිහාසයේ වෙච්ච ඛේදජනකම සිද්ධිමාලාවේ පළවෙනි වීඩියෝ එක මෙහිම ඉවර වෙනවා. ෆැට්මෑන් ගැන දැනගන්න ආසයි නම් යටින් කමෙන්ට් එකක් දාන්න ෆැට්මෑන් කියලා. ඒක චුට්ටක් මීට වඩා මෙකැනිසම් එක වෙනස්. ඒත් එක්කම තවත් න්‍යෂ්ටික බෝම්බයක් මීට වඩා දැන් වෙද්දි න්‍යෂ්ටික බෝම්බ කියන තාක්ෂණය ගොඩාක් දියුණු වෙලා තියෙනවා. එතකොට දැන් කාලේ තියෙනවා හයිඩ්‍රජන් බෝම්බ. ඔයාලා කැමතිද හයිඩ්‍රජන් බෝම්බ ගැන දැනගන්න? හයිඩ්‍රජන් බෝම්බයකින් නම් සාමාන්‍යයෙන් අපිට මුළු ලෝකෙම විනාශ කරන්න නැත්නම් අඟහරු වගේ ග්‍රහ ලෝකයක් සුණු විසුණු කරලා දාන්න පුළුවන් තරම් ශක්තියක් නිපදවන්න පුළුවන් තරමේ හයිඩ්‍රජන් බෝම්බ දැන් මිනිස්සු නිපදවලා තියෙන ඊටත් එහා ගිය තාක්ෂණ දැන් ලෝකේ තියෙනවා. ඒ ගැන දැනගන්න කැමති නම් හයිඩ්‍රජන් බෝම්බ කියලා දාන්න. ඔයාලා ඉස්සෙල්ලාම දැනගන්න කැමති ලිටල් ෆැට්මෑන් ගැනද නැත්නම් හයිඩ්‍රජන් බෝම්බ ගැනද කියලා පහලින් කමෙන්ට් එකක් දාන්න. කමෙන්ට් එන විදිහට කලින්ම හදන වීඩියෝ එක මම තීරණය කරන්න. එහෙනම් අදට ගිහිල්ලා එන්න.